ආයුබෝවන් පුංචි යාළුවනේ. අද අපි බලන්න යන්නේ හරිම පුදුමාකාර දෙයක්. වැස්ස වහිනකොට ටප් ටප් ගාලා වතුර බින්දුවට එන්නේ කොහෙන්ද? මේ වතුර හැදෙන්නේ කොහොමද? අපි අද මේ ගැන හරිම ලස්සන කතාවක් ඉගෙන ගමු. ඉරමාමා හරිම රස්නේ නේද? ඉරමාමා වතුරට එයාගේ රස්නේ දෙනකොට ඒ වතුරට උඩට යන්න හිතෙනවා. වතුර රස්නේ වුණාම ඒ වාෂ්ප වෙලා බොහොම පොඩි පොඩි වාතයේ බුබුලු වගේ අහසට යනවා. හරියට තේක උතරනකොට උඩට එන පොඩි දුමක් වගේ. මේ පොඩි බින්දු හරිම සැහැල්ලුයි. ඒ නිසා යාළට පුළුවන් ඉහළ අහසටම යන්න. සීතල දැනුනම මේ දඟකාර වතුර බින්දු එකට එකතු වෙන්න පටන් ගන්නවා. හරියට යාළුවෝ හැමෝම එකට එකතු වෙනවා වගේ. එකතු වුණාම යාළා ලොකු වතුර බෝල හැදෙනවා. ඔයාලා අහසේ දකින්න සුදු පාට පුළුන් වගේ වලාකුළු කියන්නේ ඔය විදියට වතුර බින්දු එකතු වෙලා හදපු ලොකු ගෙවල් තමයි. වතුර බින්දු ගොඩක් එකතු වුණාම වලාකුළ හරිම බර වෙනවා. ඊට පස්සේ යාළට තවත් අහසේ ඉන්න බෑ. ගුරුත්වාකර්ෂණයේ හේවත් පොළවට අදින බලය නිසා ඒ බර වතුර බින්දු ආපහු පොළවට වැටෙනවා. ටප් ටප් ගාලා වැටෙන්නේ ඔය බර වතුර බින්දු තමයි. ඒකට තමයි අපි වැස්ස කියලා කියන්නේ. වැස්සෙන් ලැබෙන වතුර ආපහු ගංගාවලට මුහුදට යනවා. ඉතින් යාළුවනේ වැස්ස කියන්නේ වතුර උඩට ගිහින් වලාකුළක් වෙලා ආපහු අපිටම ලැබෙන ලස්සන ගමන. විද්‍යාවේදී අපි මේකට කියන්නේ ජල චක්‍රය කියලා. තවත් මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න.